10 ටෙස්ට් එකේ පේපර් එක ඩිස්කෂන් එක තමයි පහවසර. ඔයාලගේ 6 වෙනි පේපර් එක බලන්න පුතේ අපි පළවෙනි ගානට යමු. පැය 24 ඔරලෝසුවෙන් 23:45 ලෙස දැක්වෙන වේලාව පැය 12 ඔරලෝසුවෙන් දැක්වෙන්නේ කෙසේද කියලා අහන්නේ. පළවෙනි එක 23:45 23:45 පුතේ අපි ලියන්නේ හවසනේ 23:45 කියන්නේ. ඒතර හවස කියන්නේ රාත්‍රී. පස්වරු ලියන්න පුළුවන් පස්වරු 23 කියන්නේ එතකොට 11:45. නේද ලේසි. දෙවෙනි එක 550 ධාරිතාවකින් යුතු ටැංකියක් සම්පූර්ණයෙන් පුරවා එයින් ලිටර් 5ක ධාරිතාවයෙන් යුතු බෝතලයකින් 50 වතාවක් ජලය ඉවතට ගත්තේ නම් ටැංකියේ ඉතිරි ජලය කොපමණද කියලා අහනවා. ලේසි. මේක අපි එළියට ගත්ත ප්‍රමාණය ඉස්සෙල්ලා බලමු. ඉවතට ගත් පරිමාව සමාන එක හදන්න පුළුවන් පුතේ 5/50ක්. 5/50ක් නේ අරන් තියෙන්නේ 5 5 25යි. දැන් ලිටර 250ක් එළියට අරන් තියෙනවා. ටැංකිය ඉතිරි ජල පරිමාව හොයමු. එහෙනම් 550න් අඩු වෙන්න ඕන. තිබ්බා ඉස්සෙල්ලා 550ක්. එයාගෙන් අඩු වෙන්න ඕන 250ක්. 5න් බිඳුවෙන් බිඳුවක් 5න් 5 බිඳුවයි 5න් 2ක් ගියාම තුනෙන් ඉතුරු වෙන්න ඕන ලිටර 300ක් භාජනයේ. තුන්වෙනි එක බලන්න එක්තරා පාසලක සිසුන් පිරිසක් එක් දිනකදී උදෑසන ආහාරය සඳහා ගෙන එන ලද ආහාර පිළිබඳ විස්තරයක් පහත් දැක්වේ. හැමදාම වගේ ඒ වගේ එකක් තියෙනවා. ඒ ඇසුරින් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. සමාන ළමයින් ප්‍රමාණයක් රැගෙන ඇවිත් තිබෙන ආහාර වර්ග දෙක මොනවාද? මොනවාද සමාන දෙන්නෙක් ඉන්නේ? ඉන්දියාප්ප සහ බත්නේ. ඒ දෙක ලිව්වනම් ලකුණු හම්බ වෙනවා. ක්‍රමිලකම් 2 මෙම වාර්තාව සඳහා යොදාගත් ළමයි ප්‍රමාණය කොපමණද? මේ ඔක්කොම එකතු කරන්න තියෙන 45 40 45 පුතේ 40 ඊළඟට එකතු වෙන්න ඕනේ රොටි ප්‍රමාණය 35යි ඊළඟට බත් ප්‍රමාණය 45යි ආයෙත් මුං ඇට ඇවිල්ලා තියෙනවා 50ක්. මේ ටික ඔක්කොම එකතු කරමු. 5යි 5යි 10යි 5යි 15න් 5 එකක් ඉතුරුයි 4යි 4යි 8යි 1යි 9යි 3යි 12යි 4යි 16යි 5යි 21යි 215 දෙනෙක් මේ පරීක්ෂණය සඳහා යොදාගෙන තියෙනවා එහෙනම්. හතරවෙනි එක හතර මෙම රූපයේ දැක්වෙන ඝන වස්තුවේ නම ලියන්න. ඝන වස්තුව නම ලේසි පුතේ. මුහුණක් සමචතුරස්‍රාකාර මුහුණක් තියෙන ඝන වස්තුවට අපි කියනවා ඝනකය කියලා. පස්වෙනි එක බලන්න මොකද්ද කියන්නේ කියලා. බේකරි එක තිබූ බනිස් වලින් 4න් 3ක ප්‍රමාණයක් පෙරවරු 11 වන විට විකිණී තිබිනි. ඉතිරි බනිස් ප්‍රමාණය 120ක් නම් බේකරියේ තිබූ බනිස් ප්‍රමාණය කොපමණද? බලන්න පුතේ. තිබ්බ ප්‍රමාණය අපි දන්නේ නැහැනේ. තිබ්බ ප්‍රමාණය කොහොම වුණත් 4න් 3ක් විකිණිලා තියෙනවලු 11 වෙන විට. අපිට ඒක නම් අදාළ නැහැ. ඒකට එක විකුණුණාට පස්සේ ඉතිරි වෙන්න ඕනේ කොච්චරක්ද? 4න් 3ක් විකුණුණා නම් 4න් එකක් ඉතුරු වෙන්න ඕනේ. 4න් එකක ප්‍රමාණය පුතේ දීලා තියෙනවා 20යි කියලා. ඒ කියන්නේ කොටස් 4කට බෙදලා එක කොටසක් 120 නම් කොටස් 4ක්. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? මෙයා 4න් ගුණ කරන්න ඕනේ. 120 4න් ගුණ කරමු. 12 4 48යි බිඳුවයි. එහෙනම් 480ක් බනිස් තිබිලා තියෙනවා බේකරියේ. 6 වෙනි එක. මෙතෙන්ට ගන්න. sorry. පහත රූප සරානේ දක්වා ඇති කෝණවල නම් ලියන්න. ඒ කෝණේ බලන්න මෙහා පැත්තේ තියෙන ඒ කෝණේ ඇවිල්ලා තියෙන මහා කෝණයක්. ප්‍රමිලකම් 1 A මහා කෝණයක්. ප්‍රමිලකම් 2 B එන්න ඕන සුළු කෝණයක් කියලා. සුළු කෝණයක් කියලා එන්න ඕන පුතේ. 7 වෙනි එක. මේ රූපේ 4න් එකක් පාට කරන්නලු. වෘත්තයක් තියෙනවා. වෘත්තය බෙදලා තියෙනවා කොටස් 8කට. 8න් 4න් එකක් කියන්නේ මෙයා 4කට බෙදපුවාම මේ දෙන්න නේද බෙදෙන්නේ 4න් එකක් කියන්නේ. මෙන්න මේ දෙන්නෙක්ම පාට වෙලා ඉන්න ඕනේ. මේ දෙන්න හෝ මේ දෙන්න හෝ මේ දෙන්න හෝ මේ දෙන්න හෝ ළඟ දෙන්නෙක් හෝ දුරින් ඉන්න දෙන්නෙක් පාට වෙලා ඉන්න ඕනේ මෙතන. 8 වෙනි එක බලන්න පුතේ මොකද්ද කියන්නේ කියලා. ගෝණියක සීනි කිලෝග්‍රෑම් 18යි ග්‍රෑම් 500ක් තිබුණි. එයට තවත් සීනි කිලෝග්‍රෑම් 22යි ග්‍රෑම් 250ක් එකතු කළේ නම් දැන් ගෝණියේ ඇති සීනි වල මුළු බර කොච්චරද කියලා අහනවා. එකතු කරමු දෙන්නව. මේ පැත්තේ කිලෝග්‍රෑම් මේ පැත්තේ ග්‍රෑම්. ඉස්සලම 18යි
500ක් තිබුණා කියනවා මෙයාගේ. ඊට පස්සේ එකතු කරාලු 22යි 250ක්. මෙතන එකතු කරමු බලන්න කොච්චරක් තියනවද? මෙතනින් 0යි, මෙතනින් 5යි, 5යි 2යි 7යි. ග්‍රෑම් 750යි. මෙතනින් 8යි 2යි 10න් බින්දුව එකක් ඉතුරුයි 3යි 4යි. එහෙනම් කිලෝග්‍රෑම් 40යි ග්‍රෑම් 750ක් දැන් ගෝණියේ සීනි තියෙනවා. 9 වෙනි එක. නම් මේක බලන්න පුතේ. ඒ නගරයේ සිට B හා C හරහා D නගරයට යන අයෙක් පැයට කිලෝමීටර් 40ක ඒකාකාරී වේගයෙන් ගමන් කළහොත් ඔහුට පැය 3යි විනාඩි 30ක් ගත වේ. එසේම ඒ නගරයේ සිට B හා E නගරය හරහා D නගරයට ඇති දුර කිලෝමීටර් 153ක් වේ. මේ අනුව A සිට D දක්වා යාමට ඇති දුරින් අඩු මාර්ගය කුමක්ද කියලා අහනවා. මේ බලන්නකෝ. A සිට B හරහා A කියලා මෙතන ලක්ෂයක් ගමු B කියලා මෙතන ලක්ෂයක් ගමු. A B C D A B C D කියලා ලක්ෂ හතරක් ගන්නවා. මෙහෙම ලක්ෂ හතරක් තියෙනවා මෙහෙම. එහෙම යනවා කියලා හිතන්නකෝ. මෙන්න මේකේ පැයට කිලෝමීටර් 40ක වේගයෙන් ගියොත් ਉਹ පැය 3යි විනාඩි 30ක් යනවලු. පැයට කිලෝමීටර් 40 නේ යන්නේ කියන්නේ පුතේ මේ. පැයකදී කිලෝමීටර් 40ක් යනවා. පැය දෙකකදී 80ක් යනවා. පැය 3කදී 120ක් යනවනේ. පැය භාගයකදී කොච්චරක් යනවද? එහෙනම් මෙයා දෙකෙන් බෙදුවම ගන්න පුළුවන්. ඒතකොට පැය භාගයකදී යනවා කිලෝමීටර් 20ක්. ඒතකොට පැය 3මාරක් කියලානේ කියන්නේ. එතකොට 120කුයි 20කුයි ගියාම මේක දිගේ යන්න කිලෝමීටර් 140ක් මෙයා ගන්නවා. ඊට පස්සේ කියනවා A නගරයේ සිට B හා E A B ට ගිහිල්ලා E වලට ගිහිල්ලා D වලට යනවලු. E නගරයක් හිතුවම මෙහෙම කියලා. මෙතනින් කැඩෙන්නේ. මේ ටිකම තමයි. නගරයට ඇති දුර වෙන මේ රූට් එකේ මේ පාරේ ගියොත් එයාට සෙට් වෙනවලු දුර 153ක් කිලෝමීටර්. මේ අනුව A සිට D දක්වා යාමට ඇති දුරින් අඩු මාර්ගය මේක 153යි. මේක 140. එහෙනම් මෙයාට යන්න ලේසි මාර්ගය A සිට B සිට C සිට D මාර්ගයෙන් මේක ABCD කියලා ලිව්වත් හරි. 10 වෙනි එක. පා සංඛ්‍යා අකුරින් ලියන්න 9886 කියලා ලියලා තිබ්බනම් පුතේ ලකුණු හම්බ වෙනවා ඔයාලට. පහත් සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට සකසන්න. ආරෝහණ කියන්නේ පුංචි එකේ ඉඳලා ලොකු එකට සකසන්න කියලා කියන්නේ. ඉස්සලම තියෙනවා 999 ඊළඟට කීය තියෙන්නේ 3450 ඊට පස්සේ තියෙනවා 6210 ඊළඟට තියෙනවා 6459 ඊළඟට අවසානට තියෙනවා 7854 තියෙනවා. ඒ ටික පිළිවෙල ලියලා තිබ්බනම් හරි කමාවක් දාලා. 12 වෙනි එක මේක ලියවන්න ඕන 999 3450 6210 ඊළඟට 6459 ඊළඟ එක 7854 කියලා ලියවිලා තියෙන්න ඕන. 11 වෙනි එක. ඔව් 11 තමයි මේක. 10 හැදුවනේ අපි. 10 තිබ්බේ අරකනේ. මේක 11 මේක ඊළඟ එක 12. එක්තරා දුම්රියක ගමන් කරමින් සිටි සම්පූර්ණ මගීන් සංඛ්‍යාව 953කි. කඳාන දුම්රිය ස්ථානයෙන් මගීන් 254ක් බැස ගිය අතර 197ක් දුම්රියට ගොඩ විය. දැන් දුම්රියේ සිටින මගීන් සංඛ්‍යාව මේ බලන්න පුතේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා. දුම්රියේ ඉඳලා තියෙනවා 953 දෙනෙක්. මෙයාගෙන් අඩු වෙලා තියෙනවා 254ක්. ඊට පස්සේ එකතු වෙලා තියෙනවා 197ක්. දැන් කොච්චරක් ඉන්නවද කියලා අහන්න. ලේසි. ඕනනම් මේකෙන් මේක අඩු කරන්න ඉස්සෙල්ලා. 254ක් අඩු කරන්න මෙයාගේ 13න් 4ක් බෑ 13න් 4ක් ගියාම කීයද 13න් 4ක් ගියපුවාම 9යිනේ 9 4යි 13යි මෙතන ඉතිරි 4යි එතකොට මෙතනින් එකක් ගෙන 14න් 5ක් ගියපුවාම ඒත් 9යි මෙතන දැන් 8යි 8න් 2ක් ගියපුවාම 6යි 699ක් ඉන්නවා යාට එකතු වෙන්න ඕනේ 197ක් එකතු කරන්න 7යි 9යි 7යි 16න් එකක් ඉතුරු 9 9 18යි 1යි 19යි එකක් ඉතුරුයි 7යි 1යි 8යි 896ක් එන්න ඕන ඔයාලගේ උත්තරේ දැන් දුම්රියේ ඉන්නවා 896 දෙනෙක් 13 වෙනි ගාන
13 පුතේ පහත කොටුව තුළ ඇති ඉලක්කම් සියල්ල භාවිතා කර සෑදිය හැකි විශාලම සංඛ්‍යාව කොටුව ඇතුළේ ඉන්නේ 3 6 4 9 5 කියන කට්ටිය 3 6 4 9 5 කියන කට්ටිය ඉන්නේ. මෙයාලගෙන් හදන්න පුළුවන් විශාලම සංඛ්‍යාව 9 6 5 4 3 9 6 5 4 3 9600 sorry 96543යි ඉලක්කම් 5ක එකක්. කුඩාම සංඛ්‍යාව මෙයා අනිත් පැත්තට ලියන්න. වැඩේ ඉවරයි. 3 4 5 6 9 ලේසි 34569යි 14 අහනවා මෙම රූපේ සම්මිතික රේඛා අදින්න සමචතුරස්‍රයන් තියෙන්නේ මේ පැත්තට තිබ්බත් මේ බලන්න මේ පැත්තට තිබ්බත් සමචතුරස්‍රයක් තියෙන සම්මිත රේඛා මෙහෙම එකක් අදින්න පුළුවන් මෙහෙම එකක් අදින්න පුළුවන් මෙහෙම එකක් අදින්න පුළුවන් මෙහෙම එකක් අදින්න පුළුවන් හරියටම දෙකට නැවෙන ද්විපාර්ශ්වික සම්මිතික තියෙන ඒවා 1 2 3යි 4ක් තියෙනවා එහෙනම් සම්මිතික රේඛා මෙයාගේ අවසාන එක බලන්න පුතේ 15 වෙනි ගාන අහන්නේ මොකද්ද කියලා බලන්න. එකක මිල රුපියල් 78ක් වූ පොත් 3 බැගින් ළමයින් 8 දෙනෙකුට බෙදා දීමට අවශ්‍ය පොත් මිල දී ගැනීමට වැයවන මුදල කීයද කියලා අහනවා. එක පොතක් රුපියල් 78යිලු පොත් 3 බැගින් 8 දෙනෙකුට බෙදා දෙන්න. ඒතර පොත් ඔක්කොම කීයක් ඕනද? 8 වරක් 3 24ක් ඕන නේද? නෑ 78 ඒවා 24ක්. වැඩි කරන්න. ලේසියි. 4 වරක් 8 32යි 3ක් ඉතුරුයි 4 වරක් 7 28යි 28යි 3යි කීයද 30යි 31යි 31යි මෙතනින් 3යි මෙතනින් ලියන්න දෙවරක් 8 මෙයාගෙන් ඊළඟට වැඩි වෙන්නේ දෙවරක් 8 16න් 6 එකක් ඉතුරුයි දෙවරක් 7 14යි 1යි 15යි මෙහා පැත්තේ ගන්න ඒක එකතු කරන්න 2යි 7යි 5යි 3යි 8යි 1යි 1870 දෙකක් එන්න ඕන උත්තරේ. එහෙනම් මෙයා රුපියල් කියලා දාන්න ඕනේ එකක රුපියල් 1872ක් ඕනේ මේ පොත් ටික ඔක්කොම මිලදී බෙදා දීම අවශ්‍ය වැය වෙන මුදල 1872යි රයිට්. මේ විදිහට පුතේ ඔයාලගේ 6 වෙනි ටෙස්ට් එකේ ඩිස්කෂන් එක ඉවර වෙනවා සාකච්ඡාව ඉවරයි. ඊළඟට අපි හම්බෙමු 7 වෙනි පේපර් එකෙන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.